කොහොමද ඔය මේ අතබුත පිස්සු වගේ පාරවල් ගානේ ඇවිදින්නේ? මෙච්චර මේ රටේ මේ වෛරස් එකක් ඇවිල්ලා තියෙනවා. අනිත් කෝ තමසගේ මාස්ක් එක? මාස්ක් එක අමතකුණා සර් ගෙදර. ගෙදර මේ ගෑන්ට බඳින්නද මාස්ක් එක දාලා ආවේ? අනේ නෑ සර්. ගලවන ෂර්ට් එක. ගලවලා නහය කටයි වැහෙන්න බැඳ ගන්නවා. ඈ? මොනවාද ඔය මේ තමසගේ මේ ඇඟ පුරාම මේ බැඳන් ඉන්නේ? මේ තෛලෝක විජේපත්‍ර සර්. ත්‍රිලෝක විජේපත්‍ර? ඒ මොනවාද ඔය මේ පෙරුම් කයම් වගේ જાතියක්ද? ඔව් සර් මේ පෙරුම් කයම් වගේම જાතියක්. ආරස්සාවට තමයි බෙදන් ඉන්නේ සර්. ඔය දේවල්ම විතරක් නෙවෙයි ඔයි. මේ මෙච්චර කියනවනේ මාස්ක් දාන් යන්න කියලා. කෝකටත් හොඳයිනේ මාස්ක් එකක් දාන් යන එක. අනිත් එක මේ පාරවල් ගාන ඉඳලා තමසේ ආයෙ මට අහුවෙන්න බෑ. යන්න. හරි සර් යනවා සර්. රාලහාමි. හිතන් ඇති අපේ මොඩයාලා අන්න. මේ මිනිස්සු කාවද අප්පා මෙහෙම රවට්ටන්නේ? කොහෙන් අනිත් මෙయ్య. ඌ මේ පිස්සෙක් රාලහාමි. ඌ මේ පෙරුම් කයම් වගේ જાතියක් මේ ඇඟ හැමදැනම ගැට ගහගෙන මාස්ක් එකක්වත් දාලා නැහැ. පෙරුම් කයම් වගේ જાතියක්? ඒ මොනවා රාලහාමි? මිනිහා මට මේ මොනවාද නමක් කිව්වා? ත්‍රිලෝක විජේපත්‍ර කියලා. ඌව දාලා හරියනවද රාලහාමි? මං ඊට පස්සේ අවවාද කරලා ඇව්වා ගෙදර. ත්‍රිලෝක විජේපත්‍ර බඳන් හිටිය ඇඟ හැමතැනම රාලහාමි යවුවද? යව්වා. තරේ අවවාද කරලා ඇව්වා. ඔව් මගේ හැටියෙම රාලහාමි දන්නවනේ. එහෙනම් ඒ ගැන ආයි කතා කරලා නැහැ රාලහාමි. ඒ මොකද? ඔය නැති කරගත්තේ අපි දෙන්නටම ෂෝක් එකකට ගන්න තිබ්බ උසස් වීම. ඒ කියන්නේ මේ රාලහාමි මට තේරෙන්නේ නැහැ. මොකද රාලහාමි කියන්නේ? ඒ කියන්නේ ත්‍රිලෝක විජේපත්‍ර කියන්නේ ගංජා වලට ඔයි. ගංජා. අඩේ රටේ කෑව මෙතන. දැන් ඉතින් කොස්තම හිටන්.